බඩ බැලනකම් මං විතරක් කාලා හරියන්නේ නැහනේ. අද මේ විලම්බීත දෙකත් එක්කන් ගියා. කෙල්ලෝ එක්ක යනවා නම් ඉතින් ගාන අඩු දැනකට යන්න ඕනේ. නැත්තම් පිටම හොදලා තමයි එන්න වෙන්නේ. හරිම අගේ බේසි කියලා දෙන්න මට කරලා තියෙන දේ. මට පෙන්නේ ප්ලෑන් කරලා අවිල්ලා තියෙන්නේ. බලපන් අත් දෙකම ගැට ගහලා කන්න විදියක් නැහනේ. පුතු අම්මේ චිකන් කෑල්ලේ රස පාට. මගේ රත්තරන් යාළුවනේ මට දැන් තේරෙනවා උඹලා බඩගින්න ඉන්න වෙලාවට මම කෑම කකා වීඩියෝ දාද්දි උඹලට දැනෙන දුක. ඒක නෙවෙයි මං කල්පනා කරේ මෙච්චර පතමස් කෑල්ලක් දාලා දෙන්නෙට බඩ බැලෙන්න කන්න පුළුවන් විදියට කොහොමද මම මෙහෙම රුපියල් 800ට 900ට කෑම දෙන්නේ? මුන් දෙන්න කාගෙන යන විදියෙන් හිතාගනින් කොයි ඉතින් කෑම වල රහ. මෙතන ඒ පාරන වෙන සීන් එකක්ද මන්ද? මචං ගෑණියෙක්ගේ දුක දැනෙන්නේ තවත් ගෑණියෙක්ට කියනවනේ. ඔන්න ආවා මගේ ඉෂ්ට දේවතාවා. බඩජාරි සර්මයික්ක කොහෙටද තනියම කන්නේ දෙන්නම් ජම්බු. මචං චිකන් දාලා ක්‍රිස්පි චිකන් චීස් එක මේක නම් සුපිරියක් කෑම ඉස්සරහට යන් සෙල්ලම දැම්මේ වැරදි මිනිහෙක් එක්ක. අද මන් දෙනවා මුන්ට සුපිරි කෑම. ගයිස් මේ චිකන් එකේ රහ මං කොහෙදිවත් එක්ස්පීරියන්ස් කරලා නැහැ මීට කලින්. දැක්කනේ මස් වල අලුත් පාට කියන්න තියෙන්නේ මෙච්චරයි. අටුම බජට් එකට බඩ පැලෙන්න රසට ගන්න ඕන නම් ඔය අනිවාර්යෙන් යන්න ඕන මෙතනට. මෙයාලගේ නම ද නයිට් කඩේ. නුගේගොඩ පැත්තේ පට්ට ප්‍රසිද්ධයි මෙයාලා. වැඩි විස්තර කෝල්ලයක් දීලා දැනගන්න. නුගේගොඩ BOC බැංක් එක ළඟ